වල එන්න පුළුවන් ධාරාවෘතිතේ හොඳ ගාණක්. ඉතින් හොඳට බලාගෙන ඉන්න. මේක MCQ වලට වගේම රචනා කොටසටත් යම් මට්ටමකින් ගෑවෙන්න පුළුවන් ගාණක්. හරි. එහෙම වුණොත් එහෙම මම පළවෙනි ගාණ තමයි අපිට පරිපථයක් දීලා තියෙන මේ විදිහට. මෙතන ප්‍රතිරෝධකයක් තියෙනවා. මේකේ කෝෂයේ විද්‍යුත් ගාම බලය දීලා තියෙන E සමානයි 20 වෝල්ට් කියලා. මෙතන ප්‍රතිරෝධය දීලා තියෙනවා R කියලා. පැහැදිලි කියන එක? හරි. ඒතර අපෙන් ඉස්සලාම අහන්නම තමයි මේකේ ගලන ධාරාව, ඒ කියන්නේ පරිපථයේ ගලන ධාරාව. පස්සේ අපෙන් අහනවා R දෙපැත්තේ තියෙන විභවාන්තරය. හරි. R දෙපැත්තේ තියෙන විභවාන්තරය අහනවා. ඊට පස්සේ R වල ජවය අහනවා. එතකොට ඔයාලා දන්න දේ තමයි මේ කෝෂයක ධනාත්මක ධාරාවක් I කියලා ගලන්න පටන් ගන්නවා. මේ යන ධාරාව කොහෙන්වත් බෙදෙන්නේ නැහැ පුතා. එහෙනම් මේ පරිපථයේ ධාරාව බෙදලා යන්නේ නැහැ. එහෙනම් හැමදැනින්ම I කියන ධාරාවම තමයි මේ විදිහටම ගලන්නේ. හරි. එතකොට අපිට මුලින්ම අපිට පුළුවන් ධාරාව හොයාගන්න. ධාරාව හොයන්න ගියොත් එහෙනම් අපිට පුළුවන් I සමානයි E බෙදීම සිම්පල් R දාන කැපිටල් R. I සමානයි E කියලා කියන්නේ වෝල්ට් 20යි. සිම්පල් R කියන්නේ පුතා මේකේ අභ්‍යන්තර ප්‍රතිරෝධය 0යි කෝෂයේ. කැපිටල් R කියන්නේ සමග ප්‍රතිරෝධය විභාගයේ එයා R ම තමයි. එහෙනම් අපිට ධාරාව වෙනවා I සමානයි 20 බෙදීම R ඇම්පියර් කියලා. ඊට පස්සේ අපිට අපෙන් අහනවා මේ ප්‍රතිරෝධ දෙපැත්තේ විභවාන්තරය. මම ගන්නවා මේ විභවාන්තරය V1 කියලා. එහෙනම් අපිට හොයන්න පුළුවන් V1. එතකොට අපි පොඩි රඳගත්තොත් එහෙම මේ විදිහට මේක R ප්‍රතිරෝධය දෙපැත්තේ විභවාන්තරය V1. මේක තුලින් ගලන ධාරාවක් I සමානයි 20 බෙදීම R ඇම්පියර් කියලා. එහෙනම් අපිට ප්‍රතිරෝධ අගය දන්නවා, ගලන ධාරාව දන්නවා, විභවාන්තරය හොයාගන්න පුළුවන්. එහෙනම් අපිට පුළුවන් V සමානයි IR. එහෙනම් පුතා V1 සමානයි I කියලා කියන්නේ 20 බෙදීම R, ප්‍රතිරෝධය R කැපිලා ගියාම V1 සමානයි 20 වෝල්ට් කියලා. පැහැදිලි කියන එක? හරි. එහෙනම් පරිපථයේ ගලන ධාරාව වෙනවා 20 බෙදීම R ඇම්පියර් කියලා. එතකොට අපිට මේකේ ප්‍රතිරෝධය දෙපැත්තේ විභවාන්තර වෙනවා වෝල්ට් 20යි කියලා. ඊට පස්සේ අපෙන් අහනවා මේ ප්‍රතිරෝධය තුල හට ගන්න පුළුවන් ජවය හොයන්න පුළුවන් පුතා අපිට. ජවය වල සමීකරණ තුනක් තියෙනවානේ. එකක් P සමානයි VI, අනිත් එක P සමාන I වර්ග R, අනිත් එක P සමානයි V වර්ග බෙදීම R. හරි. එතකොට ඔයාලට මේ සමීකරණ තුنين ඕන එකක් ඔයාලට ගන්න පුළුවන්. මම ගන්නම් දෙවෙනි සමීකරණය P සමානයි I වර්ග R. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් කෙලින්ම P සමානයි VI දාලා හොයන්නත් පුළුවන්. හරි. අපි ගමු කියන P සමාන VI. එහෙනම් තුන්වෙනි එක P සමානයි VI වෝල්ට්තාවය 20යි. ධාරාව එතකොට තියෙනවා 20 බෙදීම R. එහෙනම් අපිට එනවා 20 20 ගුණාම 400 බෙදීම R වෝල්ට්.